කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම SL ස්කූල් YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ 9 ශ්‍රේණියේ සිංහල පෙළ පොතේ දෙවෙනි පාඩමේ අවබෝධයේ ප්‍රශ්න වලට පිළිතුරු. ඉතින් අපේ දෙවෙනි පාඩම තමයි ලපසේ සඳ විලසේ. මේ පාඩමේ අවබෝධයේ ප්‍රශ්න වලට පිළිතුරු තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා අදම නම් අපේ වීඩියෝ එක බලන්නේ. දැන්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. පළවෙනි ප්‍රශ්නය. මේ කවිවල තේරුම ඔබේ වචනයෙන් ලියන්න. දැන් මේකේ කවි 8ක් තියෙනවනේ. ඒ 8ේම තේරුම් ටික ලියන්න ඕන. ඉතින් අපේ කවි 8ේම තේරුම් කවිය ලියන්න නැතුව තමයි මම ලිව්වේ. ඉතින් මේ විදියට ලියන්න නැතුව කවිය ලියලා ඔයාලා උත්තර ලියන්න ඕන. පළවෙනි කවිය. අප සතුව තිබූ රටත් වස්තු සම්භාරයත් අනෙකුත් සියල්ලත් අතහැර දමා ඒ කෙරෙහි අවකාශ ආශාවක් නොමැතිව ඔබත් සමග තපසට පැමිණ තරු පිරිවරාගත් සඳක් මෙන් මේ වනයෙහි වෙසෙන්නා වූ අපේ මෞතුමිය වෙස්සන්තර පිය රජුනි ඔබට බාරයි. අන්න එහෙම තමයි මේ උත්තරය ඔයාලා ලියන්න ඕන. ඉතින් යාළුවනේ පළවෙනි කවියට එන්නේ මෙන්න මේ උත්තරේ. එහෙනම් ඉතින් අපි යමුකෝ අපි දෙවෙනි කවියට. දෙවෙනි කවිය උත්තරේ බලමුකෝ. වනයේට පැමිණිදා සිට මෙත් සිතින් යුතුව ඔබතුමාට වත් පිළිවෙත් කරමින් සමගියෙන් අපි ජීවත් වුනෙමු. අපගේ මවට ඔබ හැර වෙන රැකවරණයක් නැත. අප දන් දුන් පිනෙන් කිසිම බාධාවක් නැතිව මතු පුදවන්න. ඉතින් අන්න ඒක තමයි අපේ දෙවෙනි කවියේ තේරුම. එහෙනම් ඉතින් අපි බලමුකෝ අපේ තුන්වෙනි කවියේ තේරුම මොකක්ද කියලා. තුන්වෙනි කවිය තේරුම තමයි සඳේ ලප වගේ දවසක්වත් වෙන් නොවි අපත් සමගම සිටිමින් පසේ බුදු කෙනෙකුන් මෙන් නිරතුරුවම අපේ මව අප රැකගත්තාය. අපේ මව අප බිහිකර හදා වඩා ගතෙයින් ඔබ අපව සිත්සේ දන් දෙන්නේය. ඉතින් අප දන් දුන්නාක් මෙන් අපගේ මවව දන් නොදෙන්න. එහෙනම් ඉතින් අපි යමු අපේ හතරවෙනි කවියට. එහෙනම් ඉතින් අපි යමු අපේ හතරවෙනි කවියට කිව්වනේ. එහෙනම් ඉතින් දැන් ඔයාලට තේරෙනවනේ මම මේ කිව්වේ කොහොමද කියලා. දෙවෙනි කවිය, තුන්වෙනි කවිය, පළවෙනි කවිය. ওই කවි තුනේ තේරුම් ටික තමයි මම මේ වෙද්දි කිව්වේ. ඉතින් මේකෙදි ඔයාලා කවිය ලියලා කවියට යටින් තමයි උත්තරය ලියන්න ඕන. එහෙනම් ඉතින් අපි යමු අපේ හතරවෙනි කවියට. හතරවෙනි කවියේ තේරුම තමයි රස කිරිපුවා ආදරයෙන් අප ඇති දැඩි කලම් අපේ මව අපගේ කුසගිනි නිවීමට පළවැළද ගෙනවිත් දුන්නාය. එදින අප සමග වංග කිරියට පැමිණියා වූ අපේ මවට සදෙව් දිව්‍ය ලෝක 6 වරහණක් ඇතුලේ දාලා තියන්න ඕන. ලෝකයේම ඉපද දිව්‍ය සැප විඳ නිවන් දකින්නට ලැබේවා. ඒක මොකක්ද ප්‍රාර්ථනාවකුත් තියෙනවා මේකේ. ඉතින් අපි දැන් බලමු අපේ පස්වෙනි කවියේ තේරුම. ඉතින් මේකේ දිව්‍ය ලෝක 6 කියන එකටම තමයි සදෙව් ලෝකයේ කියන්නේ. එහෙනම් ඉතින් අපි බලමු අපේ පස්වෙනි කවියේ උත්තරේ මොකක්ද කියලා. පස්වෙනි කවිය පිළිතුර ප්‍රේමාදර සුරතල් බස් කියමින් දෙතනේ කිරිපෙව් අම්මා පැමිණ අප නොදක හඬ කඳුළු වගුරුවමින් දුක වාවා ගන්නේ කෙසේද? සම්මා සම්බුදුන් පහළ වූ විට මවුනි ඔබ නිවන් දකීවා. ඒකත් ප්‍රාර්ථනයක් නේද? නිවන් දකීවා කියන්නේ ප්‍රාර්ථනයක් නේ. ඉතින් යාළුවනේ දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ කොහොමද මේකේ අපි උත්තර ලියන්න ඕන කියලා. එහෙනම් ඉතින් අපි යමු අපේ 6 වෙනි කවියට. 6 වෙනි කවිය ඒකේ තේරුම තමයි 60000ක් රජුන් 60000ක් තරම් රජුන් අතර උපන් දහස් ගණනක් වූ කිසිම රටක රාජ්‍යයක
දක්නට නොහැකි තරම් වූ ඔබේ උසස් ගතිගුණ කටවල් දහස් ගණනකින් කීවත් කියා නිම කළ නොහැකිය. එසේ වූ අපේ අම්මා ගව් දහස් ගණනක් ඈත වනයේ ගියාද? ඒක තමයි අපේ 6 වෙනි කවියේ උත්තරේ. අපි බලමු අපේ 7 වෙනි කවියේ උත්තරේ මොකක්ද කියලා. 7 වෙනි කවිය. දසමසක් කුසේ දරා දුක් විඳිමින් අප බිහි කර අංජන කල්කය ගල්වා අපව ඇති දැඩි කළා වූද රසවත් පළවැල නිලා ගිනවෙත් දෙමින් අපව පෝෂණය කළා වූද අපේ අම්මා සතර අපාවල නොඇටි නිවන් දකීවා. ඒකත් ප්‍රාර්ථනයක් නේද? ඉතින් යාළුවනේ දැන් අපි බලමු අපේ 8 වෙනි කවියේ තේරුම මොකක්ද කියලා. 8 වෙනි කවිය. අහසේ තරු තරමටත් වඩා මහත් වේදනාවක් විඳ දරා ගනිමින් අප බිහි කළා වූද ගසක පල හට ගන්නා තරම් මහත් වූ විශාල සංඛ්‍යාවක් දොඩම් කෑවත් සෑහීමකටපත් නොවූවා වූද සාගරයේ මහා දිය කඳ තරම් මව්කිරි පෙව්වත් සෑහීමකටපත් නොවූවා වූද අපේ අම්මා සතර අපායේ නොඇටි නිවන් දකීවා. අන්න බලන්න එතනක් තියෙන ප්‍රාර්ථනයක්. ඉතින් මෙන්න අපේ කවි 8ේම තේරුම් ටික. ඔයාලට මං ඉස්සෙල්ලත් කිව්වා වගේ ඔයාලට කරන්න තියෙන්නේ කවි 8ක් තියෙනවානේ. අන්නේ කවි 8 ලියලා ඒකට යටින් මේ තේරුම් ටික ලියාගෙන යන්න තියෙන්නේ. අදාළ කවිය යටින් අදාළ කවියේ තේරුම ලියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් අපි යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට. මොකද්ද බලමුකෝ අපේ දෙවැනි ප්‍රශ්නය. කවිවල අලංකාරය වැඩි කිරීම සඳහා යොදාගෙන ඇති උපමා දෙකක් ලියන්න. බලමුකෝ උපමා දෙක මොනවාද කියලා. ඔයාලා දන්නව ඇතිනේ දැන්ටමත් උපමා දෙක මොනවාද කියලා. එහෙනම් ඉතින් අපි බලමු උපමා දෙක මොනවාද කියලා. ලපසේ සඳ විලසේ ඉපසේ බුදු කෙනෙකුන් මෙන්. ඉතින් අපිට උපමාවක් හඳුනා ගන්න පුළුවන් සේමෙන් වගේ අවසානයේ හෙදිලා තිනව නම් අපිට ඒක උපමාවක්ද නැද්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒක නම් එච්චර අමාරු ප්‍රශ්නකුත් නෙමෙයි. එහෙනම් ඉතින් අපි යමු අපේ 3 වෙනි ප්‍රශ්නෙට. මව දරුවන් පෝෂණය කිරීමට ගත් වෙහෙස දැක්වෙන කවිපද උපුටා දක්වන්න. මේකට උත්තරේ අපි බලමුකෝ දැන්. මව දරුවන් පෝෂණය කිරීමට ගත් වෙහෙස දැක්වෙන කවිපද උපුටා දක්වන්න. මේ කවිවල තිබුණ නේද? අඬා විඩා හැර පළවැල ගෙන දුන් දැයි නිතිනේ. රස පළවැල නිලා දිදි රස්සා කළ අම්මා. ගසක දොඩම් මදයි කියා කෑදැයි අපේ අම්මා. මේ කවි තුනක තිබිච්ච තේරුම් තමයි මේ. ඉතින් යාළුවනේ අපි බලමු අපේ 4 වෙනි ප්‍රශ්නය. අම්මා වෙනුවෙන් මේ දරුවන් දෙදෙනා විසින් කළ ප්‍රාර්ථනාවන් ඇතුළත් කවිපද තෝරා ලියන්න. සම්මා සම්බුදු වනදා නිවන් දකින්න අම්මා. සතර අපාවල නොඉපද නිවන් දකින්න අම්මා. සතර අපායේ නොඇටි නිවන් දකින්න අම්මා. ඉතින් මේ සතර අපාවල නොඉපද නිවන් දකින්න අම්මා කියන්නේ එකක්. සතර අපායේ නොඇටි නිවන් දකින්න අම්මා කියන්නේ තවත් එකක්. ඉතින් මේ දෙකම ආශිර්වාද විදියට ගන්න පුළුවන්. ආශිර්වාද නැත්නම් ප්‍රාර්ථනා. ওই විදියට ගන්න පුළුවන්. වඩා සදෙව්ලොව සැප විඳ නිවන් දකින් සොඳිනේ. ඉතින් අපිට ඔන්න ඔය විදියට උත්තර ටික ගන්න පුළුවන්. අපි යමු අපේ 5 වෙනි ප්‍රශ්නෙට. මෙම පද්‍ය පන්තිය පිළිබඳ ඔබේ අදහස කෙටියෙන් ලියන්න. මොකක්ද ඔයගොල්ලන්ගේ අදහස? මගේ අදහස නම් මෙන්න මේක. සිංහල ගැමි කවියා විසින් රචනා කරන ලද කවි වලින් යුත් මෙම පද්‍ය පන්තිය මව් සෙනෙහස සහ දරු සෙනෙහස මැනවින් නිරූපණය කරන සරල භාෂාවකින් රචනා කරන ලද අගනා කවි පන්තියක් බව හැඟේ. ඉතින් ඔයාලගේ අදහසත් පල්ලෙහායින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාලගේ වටිනා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම දැන් අපි බලමුකෝ 6 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ පද්‍ය පන්තියේ ඇතුළත් ගැමි වහරින් උපුටාගත් යෙදුම් 5ක් ලියන්න. මොනවාද යෙදුම් 5? වංගගිරිය, හිමයේ, දහසක් ගව්,
ඉතින් අපිට තා දෙකක් හොයාගන්න පුළුවන් වෙනවා ඔයාලගේ අච්චු පොතෙන්. ඉතින් ඒ අච්චු පොතේ තියෙන ඒවා නැත්නම් මේ විදියට ලියා ගන්න පුළුවන්. ඔයාලා අලුතෙන් ඉගෙන ගත්ත ගැමි වචන තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අද මේ අපි ගෙනාව වීඩියෝ එක අදට මෙතනින් නවත්තනවා. ඉතින් යාළුවනේ ඔයාලා මොකක්ද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ වැදගත් වෙන ඔයාලගේ යාළුවෙක් ඉන්නවනම් දැන් මේ යාළුවටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ගොඩක් අය අපේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරලා නෙවෙයි. ඉතින් යාළුවනේ හැම වෙලේම subscribe කරන්න කියලා මම මතක් කරනවානේ. එහෙනම් ඉතින් ඒ වගේම ඔයාලටත් දැන් කරන්න තියෙන්නේ මේ channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් all press කරලා තියාගන්න එක. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්න මේ වීඩියෝ එකේම ඉතිරි කොටස තියෙනවනේ අවබෝධයේ ප්‍රශ්න වලට පිළිතුරු. ඒ කොටසෙන් හම්බෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඔයත් හොඳ ශිෂ්‍යත්ව පන්තියක් හොයනවද? සෑම වසරකම ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සමත් වෙන ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන ඔන්ලයින් පන්තිය ගැන ඔයා දැනුවත්ද? myonlineclass.lk තමයි බස් ගාස්තු 3 wheel ගාස්තු ගෙවාගෙන මහා පාර රස්තියාදු වෙච්ච කාලේ ඉවරයි. ඔයත් අප්ඩේට් වෙන්න අපිත් එක්ක ඔන්ලයින් එකතු වෙන්න. ගෙදර ඉඳන් නිදහසේ ඉගෙන ගන්න. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන් සඳහා ලංකාවම දන්න ඔන්ලයින් ශිෂ්‍යත්ව පන්තිය. ශිෂ්‍යත්වය සහ සිංහල, හපනාස, ගණිත ගැටලු, ශාමල්ස, පරිසරය, ක්‍රිස්මාල්ස සම්බන්ධ වීමට ඔබේ නම, පාසල, ශ්‍රේණිය 076 723 46 02 076 3 45 45 95 අංකයට දැම්ම WhatsApp කරන්න. නැතිනම් SMS කරන්න. 1 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සෑම විෂයකටම පිවිසෙන්න ලංකාවම දන්න ඔන්ලයින් පන්තියට www.myonlineclass.lk